ආයිබෝවන් සියලු දෙනාටම අද අපි ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ ලේඩීස් ෆ්ලැට් සෙරප්පු ජෝඩුවක් හදාගන්න විදිය. මේ වගේ ෆ්ලැට් සෙරප්පුවක් අපිට හදාගන්න පුළුවන් කොමන ආකාරයෙන්ද කියන එක තමයි අද අපි විස්තර කරන්න හදන්නේ. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ සියලු දේම හදන පිළිවෙල අපි මුල සිට අගටම ඔයගොල්ලන්ට පෙන්වන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ සෙරප්පුවක් මාකට් එකේ රුපියල් 1000ක් වගේ වෙනවා. නමුත් ඒකට යන්න කොස්ට් එකත් එක්කම අද අපි මේක හදාගෙන මේ වගේ මේක හදන්න ඉස්සල්ලාම ඕන වෙනවා මේ වගේ ඉන්සෝල් දෙකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අවුට්සෝල් දෙක අවශ්‍ය වෙනවා. අපි බලමු ඉන්සෝල් දෙකයි අවුට්සෝල් දෙකයි හදාගන්න විදිහ. ඒ වගේම මේ වගේ රෙක්සින් එකක් උඩට අලවන රෙක්සින් පට් මේ කැබල්ලක් අවශ්‍ය වෙනවා. මුලින්ම අපිට කරන්න තියෙන්නේ රෙක්සින් එකේ අපිට අවශ්‍ය ඉන්සෝල් එකේ ප්‍රමාණයට රෙක්සින් එක මාක් කරගන්න එක. ඒකට අපි පාවිච්චි කරනවා අපි හදාගෙන තියෙනවා ඉන්සෝල් එකේ සයිස් එකට අච්චු දෙකක්. කාඩ්බෝඩ් වලින් හදාගත්ත අච්චු දෙකක් තියෙනවා. ඒ අච්චුව පාවිච්චි කරලා තමයි අපි රෙක්සින් එක මාක් කරගන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට. මේක රෙක්සින් එක මාක් කරගන්නකොට මතක තියාගන්න අපි අච්චුවේ ප්‍රමාණයටම නෙමෙයි අඳින්නේ ඊට වඩා පොඩි ප්‍රමාණයක් සාමාන්‍ය සෙන්ටිමීටරයක් විතර ප්‍රමාණයක් වැඩිපුර තමයි අඳ ගන්න ඕනේ. මොකද අපිට ඉන්සෝල් එකට ඒක අලවන්න ඒ ප්‍රමාණය අවශ්‍ය වෙනවා. මේ විදිහට දෙකම මාක් කරගත්තා. මාක් කරගෙන මේකට අපි ඉන්සෝල් එකට මේ රෙක්සින් පටිය අලවන්න අපි පාවිච්චි කරන්නේ කිරිගම් එක. ඒක ගන්න තියෙනවා ඕගොල්ලන්ට මේ බාන්න ගන්න තියෙන තැන් වල අමුද්‍රව්‍ය ගන්න තැන් වල කිරිගම් එක තමයි මේ තියෙන්නේ. කිරිගම් එක පාවිච්චි කරනකොට බොහොම සුළු ප්‍රමාණයකින් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. මේක රෙක්සින් එකට ගා ගන්න හරිම ලේසි. පොඩි ප්ලාස්ටික් කාඩ් එකක්. සාමාන්‍ය ඔයගොල්ලෝ ගා ගෙවල් වල දිනවා අයින් කරපු ATM කාඩ් වගේ කාඩ් එකක් පාවිච්චි කරා නම් මේක ගා ගන්න ලේසි. මොකද මේ කිරිගම් එක ගානකොට ගානට තුනීවට ගා ගත්තාම ලොකු ප්‍රමාණයක් ගන්න අවශ්‍ය නැහැ. තුනී ප්‍රමාණයකින් පොඩි ලේයර් එකක් මේක උඩ මෙන්න මේ විදිහට තවර ගන්න එක තමයි කරන්න තියෙන්නේ. මේ රබර් කිරි වලින් හදපු කිරි ගම් එකක් තමයි පාවිච්චි කරන්නේ. මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට රෙක්සින් එක අලවන්න. ඒ වගේම පටි හදා ගන්නකොට අපිට මේ රෙක්සින් එකෙන්ම පටි හදා ගන්න පුළුවන්. අපි ඔය කඩෙන් ගන්න තියෙන පටි වලට අමතරව ඒ වගේ කලවන්න විතරයි මේ කිරිගම් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට කිරිගම් එක අපි ඇඳගත්ත ඉන්සෝල් එකේ ප්‍රමාණයට ඇඳගත්ත රෙක්සින් කැබල්ල පුරාවටම මේ විදිහට තුනී ලේයර් එකක් විදිහට අපි අතුර ගන්නවා. ඊට පස්සේ මේක මුළු හැමතැනම ගෑවෙන විදිහට තුනීයට ගා ගන්න. මොකද මේක රෙක්සින් එක ඉන්සෝල් එකට හොඳට ඇලෙන්න ඕනේ. නැත්තම් ගැලවෙන්න බලයි. ඒ හින්දා හරියටම මේක මුළු ඇඳගත්ත සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ අපි මේක ඉන්සෝල් එකෙත් ඒ විදිහටම මේ රබර් කිරි එක ගා ගන්න ඕනේ. මේ රබර් කිරි මේ කිරිගම් එක ගාලා අපි මේ දෙක විනාඩි 10ක් විතර වේලෙන්න තියන්න ඕනේ. වේලෙන්න තියලා තමයි මේක අලවන්න පුළුවන් වෙන්නේ. මොකද ඒතකොට තමයි මේකේ හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. හරියටම ඇලවෙන්නේ විනාඩි 10ක් විතර මේ දෙකම ගාලා ඉවරලා වේලෙන්න තියන්න ඕනේ. මේ විදිහට ඒ කාඩ් එක විදිහකින්ම මේ ඉන්සෝල් එකෙත් උඩ පැත්තේ අපිට මේක ගා ගන්න පුළුවන්. ඒ වගේම දාරවලත් ගා ගන්න ඕනේ. ඒ ගාලා දැන් විනාඩි 10ක් විතර අපි වේලෙන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අපි අර පිටින් ඇඳගත්ත දාරය හරහා මේක කපා ගන්න එක. මේ තියෙන මේ විදිහට කපා ගත්තට පස්සේ අපිට තියෙන්නේ දැන් මේක ඉන්සෝල් එකත් එක්ක සම්බන්ධ කරගන්න අලෝ ගන්න එක. මේ විදිහට ඉන්සෝල් එක යට ඉඳන් උඩ පැත්තට ගානට ක්‍රමානුකූලව තියා ගන්න ඕනේ.
නැත්තම් මේක රැලි වගේ හිටින්න පුළුවන්. ඒ වගේ තියාගත්තට පස්සේ තමයි මේක ගානට බලන්න හරියට ඇවිල්ලාද කියලා. ඊට පස්සේ මේක හිමින් එක තැනකින් පටන් අරගෙන හිමින් ඇඟිලි තුඩු වලින් මේක ධාරේ ඉන්සෝල් එකේ කිරින් ගම් ගාද්දි මතක තියාගන්න මේ ධාරේ වටේ අනිවාර්යෙන් ගන්න ඕනේ. යටපැත්තේ දැන් මේ අලවල හරිය පේනවනේ. ඒ හරියටත් වටේට තීරුවක් ගා ගන්න ඕනේ. කිරිගම් එක ගා ගන්නකොට. මොකද මේ දෙක සම්බන්ධ වෙන්නේ එතනින්. මේ අර වැඩිපුර ප්‍රමාණයක් තියාගන්න කිව්වේ මෙන්න මේ විදිහට උඩ පැත්තට අලවන්න ලේසි වෙන්න. මේකේ වටේ හොඳට මේව කරගත්තට පස්සේ මෙන්න මේ රවුම් හරිය ඇඟිලි තුඩු වලින් නියපොත්ත පාවිච්චි කරලා හිමින් ගානට මේක රවුමට හදාගන්න. මොකද නැත්තම් මේක රැලි හිටියොත් එහෙම මේක අපේ අන්තිම අවසාන නිමවුමට ඒක පේනවා හොඳට මේ රැල්ල හිටියොත් එහෙම. ඒ හින්දා බොහොම සෙමින් ගානකට මේක අලව ගන්න ඕනේ. මේ විදිහට අලව ගත්තට පස්සේ රබර් මෙටියක් අරගෙන මේ වගේ කටින් බෝඩ් එකක් වගේ උඩ තියලා තලන්න ඕනේ. තලන්නකොට මේක මතක තියාගන්න තමන්ගේ ඇතුල් පැත්තට තමයි ඒක තලා ගන්න ඕනේ. මේ තියෙන මේ විදිහට අපි තලා ගත්ත දෙයක්. ඊට පස්සේ අපි කලින් ගත්ත අච්චුවේම අපි මාක් කරගන්න ඕනේ පටිය එන තැන. ඒ තැන මාක් කරගෙන අපි මේ වගේ ඒ රැක්සින් එක මතින් තියලා ඒ තැන් ටික හරියටම මාක් කරගන්න ඕනේ. මේ විදිහට අපි අලවගත්ත අඩි දෙකේම මාක් කරගත්තා. ඊට පස්සේ කටින් බෝඩ් එක උඩින් තියලා පංච් කටුව ආධාරයෙන් මේ විදිහට ඒ ටික අපි හිල් කරගන්නවා. හොඳ පංච් කටුවක් පාවිච්චි කරන්න. නැත්නම් මේ රෙක්සින් එක ඩැමේජ් වුණොත් එහෙම ඒක අවසාන නිර්මාණයට අපිට කැතට පේන්න පුළුවන්. ඒ හින්දා මේ විදිහට හරියටම විද ගන්න ඕන. මෙතන අපි අඩි දෙකම විදගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේ පටි කැබලි කඩින් ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් එක ගණන් වලට තියෙනවා. ගල් පටිය තියෙනවා. තව පටි වර්ග තියෙනවා. ඔයගොල්ලන්ට කැමති පටියක් පාවිච්චි කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් එක පටියක් අඟල් 8ක් විතර දිගට කපා ගත්තාම අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ රබර් ටියුබ් කැලි මේවත් කලින් ගන්න තියෙනවා. මේ ටියුබ් කැල්ලක් අරගන්න ඕනේ. අඟලක විතර ප්‍රමාණයක් තමයි මෙතනට අවශ්‍ය වෙන්නේ. අඟලක විතර ටියුබ් කැල්ලක් අරන් මේ පටි දෙක ගානට ඇතුල් කරලා ඉවරලා මේ වගේ අපිට පුළුවන් ඒක අවශ්‍ය ප්‍රමාණයට ගන්න. මේ රබර් ටියුබ් එක අපි පාවිච්චි කරන්නේ මහ පොට ඇඟිල්ල හිටින තැනට තමයි රබර් ටියුබ් එක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මේ විදිහට අපි විදගත්ත තැන් ටිකෙන් පටිය ඇතුල් කරලා ඒකෙන් යම්කිසි ප්‍රමාණයක් අපිට එළියට අරගන්න ඕනේ. මොකද යට පැත්තට ඇලවෙන්න ඕනේ පටිය සවියොත්ත මේකට සම්බන්ධ වෙන්න. මෙන්න මේ වගේ දෙපැත්තට අලවන්නේ යම්කිසි ප්‍රමාණයක් තියලා මේක පටිය අපි සම්බන්ධ කරගන්න. මේ විදිහට සම්බන්ධ කරගත්තට පස්සේ අපිට තියෙන්නේ මේක ලාස්ට් එකක් අරගෙන ඔයගොල්ලෝ ගත්ත සයිස් එකට ගැලපෙන ලාස්ට් එක අරගෙන ඒ ලාස්ට් එකෙන් අපි මේ පටි ටික ගානට ඇඩ්ජස්ට් කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. මේ තියෙන මේ වගේ ලාස්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ලාස්ට් එකට සම්බන්ධ කරලා මේ පටිය හරියටම අපිට අවශ්‍ය හැඩයට අවශ්‍ය විදිහට මේක අපිට ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. මොකද පටි ගානට තදට හිටින විදිහට යට පැත්තට අලවන්න ඇති අවශ්‍ය ප්‍රමාණයට තියලා අපිට මේ පටිය සම්බන්ධ කරගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ වගේ ලාස්ට් එකක් පාවිච්චි කරන්න. එතකොට තමයි මේ නිර්මාණය ගානට ලස්සනට එන්නේ.
ලාස්ට් එකට හොඳට තදට හිටින විදිහට පටිය අඩිය ගන්නට සම්බන්ධ වෙන විදිහට හොඳට තද කරලා මේක හදා ගන්න. අපි කලින් ගෙනාවු වීඩියෝ වල තිබු ව්‍යාපාර වගේ තමයි මේකත් හොඳ ලාභදායී ව්‍යාපාරයක්. ඒ වගේම පහසුවෙන් හදා ගන්න පුළුවන් එක. මේ තියෙන දැන් පටි දෙකම අපි අඩි දෙකට ඉන්සෝල් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ ප්‍රධාන ගම් තවරුම කරගන්න. ඒකට අපි ඉන්සෝල් එකයි අවුට්සෝල් එකයි දෙකේම ගම් හොඳින් තවර ගන්න ඕනේ. ඒකට අපි මල්ටි බොන්ඩ් වගේ ගම් වර්ගයක් තමයි පාවිච්චි කරන්නේ. අවුට්සෝල් එකත් අරගෙන ඒකට ගැලපෙන අවුට්සෝල් එක අරගෙන අපි ඉස්සෙල්ලා ගත්ත අවුට්සෝල් දෙක ප්‍රධාන ගම් තවරුම කරන්න කලින් අපි මේ දෙක හොඳට ක්ලීන් කරගන්න ඕනේ. ක්ලීන් කරගන්න අපි ප්‍රයිමර් එකක් තමයි පාවිච්චි කරන්නේ. මේක වටේ රෆ් එක මදි නම් අපිට වැඩි කලදාසියක් අරගෙන මේ විදිහට ඉස්සෙල්ලාම වටේ පොඩ්ඩක් රෆ් කරලා බ්‍රෂ් එකකින් හොඳට මේක සුද්ධ කරගන්න. ඊට පස්සේ මේ තියෙන ප්‍රයිමර් එක. ප්‍රයිමර් එක අපි අරගන්නේ මේකේ තියෙන දූවිල්ල පිරිසිදු කරගන්න. මේ විදිහට එක පැත්තකට විතරක් ප්‍රයිමර් එක අපි පින්සලක ගාගෙන එක පැත්තකට එළියට යන විදිහට තියෙන දූවිල්ල ටික එළියට යන විදිහට අපිට මේ විදිහට සුද්ධ කරගන්න ඕනේ. මේක පාවිච්චි කරනකොට බොහොම සලිකමනත් වෙන්න මේ ප්‍රයිමර් එක පාවිච්චි කරද්දි. මොකද මේ ප්‍රයිමර් එක රෙක්සින් වලට එහෙම වැටුනොත් ඒ තැන පිච්චෙන්න පුළුවන්. රෙක්සින් එකේ අපි යටපැත්තේ ගා ගන්නකොට බොහොම පරිස්සමට මේක ගා ගන්න ඕනේ. මොකද රෙක්සින් එකේ උඩ පැත්තේ එහෙම ගෑවුනොත් එහෙම අනිවාර්යෙන් රෙක්සින් එක පිච්චෙනවා. එහෙනම් මේ වගේ පොඩි පින්සලක් ආධාරේ ප්‍රයිමර් එක අපි හිමින් ගන්න ඕනේ. මොකද මේ ප්‍රයිමර් එක ගාන එකේ දෙකක් තියෙනවා. එකක් මේක තියෙන කුණු දූවිලි ටික සුද්ධ වෙලා යනවා. ඒ වගේම මේක පොඩි ඇලවෙන්න ලේසි වෙන්න පොඩි රෆ් ගතියක් එනවා. දැන් මේ තියෙන අපි මල්ටි බොන්ඩ් ගම් එක මේකට ගා ගන්න ඕනේ. අපි ප්‍රයිමර් එක ගාලා විනාඩි 10ක් විතර අපි වේලෙන්න තියෙනවා. වේලෙන්න තියලා ඉවරලා තමයි මේ ප්‍රධාන ගම් එක මේකේ හැමතැනම හොඳට තවරගන්නේ. අනිවාර්යෙන් ප්‍රයිමර් එක කරලා විනාඩි 10ක් විතර තියන්න. කිරි ගම් එක ගහලත් විනාඩි 10ක් තියලා තමයි අපි රෙක්සින් එක අලවගත්තේ. ප්‍රයිමර් එක ගාලත් විනාඩි 10ක් විතර තියලා ඉවරලා තමයි ප්‍රධාන ගම් එක අපි මල්ටි බොන්ඩ් ගම් එක මේ විදිහට අවුට්සෝල් එකේ ඉන්සෝල් එකේ ඇතුල් පැත්තේ පටි වලයි හොඳට ගාගන්නේ. මේ වගේ පින්සලකින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇඟිල්ලක් වගේ ආධාරයෙන් මේක ගා ගන්න පුළුවන්. මේ විදිහට හොඳට මේක පැය භාගයක් විතර මේ දෙක තිබ්බහම මේ වගේ අල්ලනකොට ඇඟිල්ලට ඇලෙන්නේ නැති ගානට එනකම් මේ දෙක වේලෙන්න තියන්න ඕනේ පැය භාගයකට හෝ ඊට වැඩිය. ඊට පස්සේ ඉස්සෙල්ලාම අපි මේ විදිහට පටි ටික අලව ගන්නවා. ඒ වෙලාවටත් පුළුවන් තරම් මේ ලාස්ට් එක පාවිච්චි කරලා. මොකද නැත්තම් පටි හැමේ වුණොත් සයිස් දෙකකට එන්න පුළුවන්. ඒ හින්දා ලාස්ට් එක පාවිච්චි කරලම පටිය හොඳට තද වෙන විදිහට තියාගෙන මේක ඇතුල් පැත්තට අලව ගන්නවා. ඉන්සෝල් එකයි අවුට්සෝල් එකයි සම්බන්ධ කරනවා. ඒකත් ඒ විදිහටම එක පැත්තකින් යට පැත්තෙන් පටන් අරගෙන පිළිවෙලට උඩට අලවගෙන එන්න. මොකද නැත්තම් මේකේ හරියටම දාර ගන්න බැරුව යනවා. අවසාන නිර්මාණයට ඒක බලපානවා. එහෙනම් ගානට ලස්සනට මේක පිළිවෙලට එක පැත්තකින් පටන් අරන් මේක අලවගෙන එන්න ඕන. මේ විදිහට
අපි දෙකම අලව ගන්නවා. යට පටිය ඇතුළට සම්බන්ධ කිරීම සැලකිලිමත් වෙන්න මේ දෙක එකිනෙකට ගෑවෙන්නේ නැති වෙන ප්‍රමාණයට තියලා මේ වගේ ලාස්ට් එකට දාලා යට පටි කොටස් දෙක එකට එක ගෑවෙන්නේ නැති වෙන එකක් උඩ එකක් යන්නේ නැති වෙන්න ගානට එන්න ඕනේ. මොකද නැත්තම් ඒක කකුලේ දැන් අපි මේක නිර්මාණය හදලා ඉවරලා පාවිච්චි කරද්දි කකුලේ වදින්න පුළුවන්. එතකොට ඒක අපේ නිර්මාණේ මේ සවුත් වෙන්න පුළුවන්. ඒ හින්දා මේක ගානට එකට එක ඇලවෙන්නේ නැති වෙන එකින් එකට උඩට යන්නේ නැති වෙන්න ඒක හරියටම හදා ගන්න ඕනේ. මේ විදිහට දෙකම සම්බන්ධ කරගන්න ඕනේ. මේ විදිහට එක කොනකින් පටන් අරගෙන තමයි මේක ගානට සම්බන්ධ කරගන්න ඕනේ. මොකද නැත්තම් අවුට්සෝල් එකයි ඉන්සෝල් එකයි වෙනසක් වුණොත් එහෙම මේක නිර්මාණය කැත වෙන්න පුළුවන්. මේකත් අනිත් ඒ වගේම තමයි හොඳ ලාභදායී ව්‍යාපාරයක්. සාමාන්‍යයෙන් මේක කඩේ විකුණන්නේ රුපියල් 900කට 1000කට විතර. නමුත් අපිට මේ වගේ එකක් හදාගන්න යන්නේ රුපියල් 300ක් 350ක විතර ප්‍රමාණයක් තමයි. මේ සියලු දේම අවශ්‍ය හැම අමුද්‍රව්‍යයක්ම යොදලා අපේ ශ්‍රමයයි හැමදේම බැලුවොත් රුපියල් 300ක 350ක විතර ප්‍රමාණකින් අපිට මේකක් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට අපිට ලොකු ලාභයක් මේකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ විදිහට රබර් මිටියෙන් මේක හොඳට තලා ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට හොඳට මේක තලා ගන්න. එතකොට අපේ නිර්මාණය සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ වගේ දෙයක් තමයි අපි මේ වීඩියෝ එකේ නායි. මොකද මේකත් හොඳ ලාභදායී ව්‍යාපාරයක්. ඉතින් ලස්සන නිර්මාණ කරගන්න පුළුවන්. මේකේ පටිය වෙනස් කරන්න පුළුවන්, කලර් එක වෙනස් කරන්න පුළුවන්. රෙක්සින් වර්ග වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කළා ඔයගොල්ලන්ට අලුත් නිර්මාණ කරන්න පුළුවන්. මේක තමයි මේකේ සාමාන්‍ය හදා ගන්න ක්‍රමය. මේ විදිහට තලා ගත්තට පස්සේ මේ අපේ නිර්මාණය සම්පූර්ණයි. මේ තියෙන හොඳ ලස්සන නිර්මාණයක් අපි දැන් කරලා තියෙනවා. එහෙනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි.